රූපයේ තියෙන තොරතුරු අනුව x යග්ය සොයන්න. මෙහි ABC සරල රේඛාවකි. රයිට් මම රූපය අඳගත්තා. ලේසි වෙන්න. ඉතින් මෙන්න මේ x වල අගය තමයි අපි අහන්නේ. එතකොට අපිට මට නම් පේනවා මේක සමද්විපාද ත්‍රිකෝණ දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ ලොකු ත්‍රිකෝණය. අනිත් සමද්විපාද ත්‍රිකෝණය තමයි මෙන්න මේ ත්‍රිකෝණය. මෙන්න මේ ABD කියන ත්‍රිකෝණය. ඉතින් සමද්විපාද ත්‍රිකෝණ දැක්ක ගමන් මතක් වෙන්න ඕන සමද්විපාද ත්‍රිකෝණ වල ප්‍රමේය. ඒ අනුව අපිට ඉක්මනින්ම ගන්න පුළුවන් මෙන්න මේ පුංචි ත්‍රිකෝණෙ විතරක් සලකලා මෙන්න මෙතන කෝණය අංශක 40යි කියලා. ඊට පස්සේ අපි මාක් කරගෙන යමු. අංශක 40යි. හරි. මේක අංශක 40යි. ඊට පස්සේ ලොකු ත්‍රිකෝණය ලොකු සමද්විපාද ත්‍රිකෝණය සලකුවට පස්සේ අපිට හිතා ගන්න පුළුවන් මෙන්න මෙතන කෝණය අංශක 40යි කියලා. ඇයි එහෙම ගත්තේ? සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය. මම එතනට ලකුණු කරගන්නවා 40යි කියලා. right. දැන් ගාන 40 ඉවරයි. දැන් හදන්න දෙයක් නැහැ. ලොකුවට මෙතන අංශක මෙතන 40යි. මෙතන 40යි. 80යි. අපි මේ ලොකු ත්‍රිකෝණය සලකලා ත්‍රිකෝණයක කෝණවල IQ 180ක් වෙන්න ඕන කියන එක අපි පාවිච්චි කරලා අපි මේ ලොකු ත්‍රිකෝණයට මේ ප්‍රමේය දාලා බලමු. මෙතන 42ක් තියෙනවා. ඒ කියන්නේ 80යි. 80 ධන මේ මුළු ත්‍රිකෝණය අපි දන්නේ නැහැ කියලා හිතාගමු. 80යි කියන්නේ මේ ත්‍රිකෝණය ඔක්කොම ටික 100ක් වෙන්න ඕන. මේ දෙකේ 80යි නම් 180න් 80ක් අඩු කරපුවම 100ක් වෙන්න ඕන. දැනටමත් මෙතන 40ක් තියෙනවා. ඒතර මේ x වල අගය අංශක 60ක් තමයි ඉන්නේ. ඉතින්